රිකෝ ඇනිමේෂන් ඒගොල්ලොන්ගේ කලිප්ස් හදන්න මෙහෙමයි. තිං ඔන්න ඇනිමේෂන් කලිප් හදන අලුත් වීඩ එකක් අද ඔගොල්ලොන්ට ගෙනාව. මං මේකෙදි පාවිච්චි කරන්නේ රෆ් ඇනිමේට කියන සොෆ්ට එක ඕගොලොන්ට එක ඩවන්ලෝඩ් කරගන්න පුළුවන් නැත්තම්. ඉතින් මුලින්ම මං රිකෝ ඇනිමේෂන් ලගේ කැරක්ට එකක් කටු සටහනක් විදිට මෙහෙම මුලින්ම ඇඳගන්නවා ඇගේ ශේප් එක මතු කරගන්න. ඉති මං අත ෆ්‍රී එක එහෙමෙන් ඉරිගහල පොඩ්ඩක් අත හිරියර ගන්නවාගේ ඩක් කරන්න මොකද එක වරම කැරක්ටයක් අඳින් අමාරු ඉතින් අපි අර පොඩ්ඩක් ඒප එක එහෙමෙන් ඉරිටියක් ගහල මතු කරගන්න ඕන. ඒගොල්ලුවෙන් කැරක්ට සෝල කාටුන් කැරක්ට ගොඩක් මනිකම් මේ කොටු හැඩේට තම තියෙන් ඉතිං කොටුවක් ගහලා මලින් මැස් දෙක මේ ටික මතු කරගන්න. ඔගොල්ල අවසානක වීඩියක බලන්න එතකොට ඔගොලොන්ඩ අයිඩියක් කෙනවා කොහොමද හරියටම කැරක්ට එකක් ගොඩදාන්න කියලා. මේක අර හැමස්ටප්යම වැදගත් ගොද එහෙම මිස්සුනොත් ආය ඔගොලොන්ඩ ඒක තේරෙන්න මේ අවසාන කොහොමද ඇනිමේට් වෙන්න කියලා. මං මේකෙදී මේ ඔලුව ඇඟ අතපය වෙන වෙනම ඇඳගන්න තනි ලේර් එක්ක තමයි ෆ්‍රේම්ටි ඇඳගන්නේ. ප්‍රේම් කියන්න මොකක්ද කියලා තේරෙන් නැත්තං මගේ මේ චැනල එක තව වීඩියෝ දාලා ඇති ෆ්‍රේම්ස් මොනවාද කියලා කියල දෙන්න ඒ ගීල පොඩක් බලන්න. හරි මන්දැන් ඔන්න කැරක්ට එක මතු කර ගත්තා. මෙම තමයි ගොලන් කැරක්ටස් තියන්නේ ගක් ඩාතල් කැරක්ටස් ගක්තියෙන්. හරි නහයත් මැදගත්තා ඔගොල්ලන්ට ඕනම ෆ්‍රේම් ඩ්‍රෝවින් කරන්න පුලන් සොෆ්ට එකක් පාච්චි කරන්න පුළන් පොටෝශප් නත් අවුලම්ම නෑ ගැන ෆ්‍රේම්මක් සරල්ලම කිවොත්තිතින් මම් කලිමිත් කියල තියනොන් ෆ්‍රේම් ගොඩක් එකතු තුලා තම වීඩියෝයක් හැදෙන්න ඉතිං සාමනෙන් කාටුන් යන්නේ ෆ්‍රේම් 8 12 24 වගේ තම 24 විතර කියන්නේ ගැන්නේ ෆ්‍රේම් 24 තිනවා තප්පරයක් ප්ලේවෙන් ට හරිම ස්මුත් ඉදිරි පේෙන් හුඟක් ඩිස්නි ඇනිමේෂන් නම්මන ඒවා හෙමතම තින් මෙමගිතින් ආතල් ඔය රිකෝ ඇනිමේෂන් නට්ෂෙල් වගේ ඒවා එකක් 12 වගේ තම යන්නේ. තිමං අනියන් ස්කින්න එක ඔන් කරගෙන තියන්නේ හිද මට කලින් ෆ්‍රේම් එක පෙන්න්නනවා ඒහින්ද මංහිති ඒක ෆලෝ කරගෙන අත් දෙක අඳිනවා. මොකද මං මේක අර අඳින්ට යන්නේ නිකම් කෑ ගහල දුවන එකක් අත්දකුත්සලා ඔල්ලුවේ අත් දෙක බැඳගන්න වගේ අතින්නේ. ඇඳුමත් අපි මේ විදියට දාගමු. මූනත් මේ මං මතු කරගන්න මං ගම්ම කලින් ෆ්‍රේම් එක මූුණ ඇඟ තියෙන ඒ ගානටම තමා අදින්න හදන්නේ මේකෙත් මොකොද නැත්තම් එහෙ මේ වුණොත්තෙම කැරක්ටක නික හට මෙහට පනින වගේ. මහිට සීළඟ ෆ්‍රේම් එක නිකන් කෑ ගහනවා වගේ තියෙන ශේප් පැත්තමා අඳින්නේ. ගනවාගෙනකම් කෑගහදි කට ඇරෙනවන් ඒකතම ඔන්න මන්දගඳන්න මේක එක හුස්මට ස්කිප් කරනතු හිමීට බලන්න එතකොට ඔගොල්ලොන්ට මේ ඔලුවට යන ලස්සට.
හරි දැන් මෙන්න මේකත් ගොඩ දාගත්තා. ඊට පස්සේ අපි අලුත් ෆ්‍රේම් එකක් අඳිමු දුවන විදියට නිකන් අත් දෙක ඉස්සරහට දාගෙන දුවන විදියට. ලොකුම කේස් එක තමයි මේ ඇඟිලි අත්ලේම අඳින එක පොඩ්ඩක් ඉතින් අවුල් වෙනවා. වෙලා කකුල් ඇඟිලි අනම්මනම් ඕවා තමයි පොඩ්ඩක් කේස් එක ඇඳලාම තමයි ඉතින් පුරුදු වෙන්න ඕනේ. මම ඉතින් මේ නිකන් කෙහෙල් ඇවරියක් වගේ ඔන්න ඇඳා. මූණත් පැත්තකට හරවලා කෑ ගහගෙන යන විදිහ තමයි මෙතන තියෙන්නේ. අත්තික ගොඩදා ගත්තා මේ දැම්මන් කකුල් සම්පූර්ණයෙන් අදින්න කකුල් නිකන් අර කාටුන් වල දුවද්දී නිකම් සුලියක් වගේ කැරෙක් කැරගෙන යන්නේ. ඉන්න ඔන්න මං කකුල් දෙකේ සපත්තු දෙක නිකන් 3-4 වෙලානේ වෙන්නේ ඒගොල්ල මේ කාටුන් කැරක්ටර් දුවද්දි. ඉතින් මම ඒක අර සර්කල් එකක් විදිහට යන විදිහට නැඳගත්තා. පළවෙනි ෆ්‍රේම් එක ඇඳලා මේ ඒ කියන්නේ දුවන ෆ්‍රේම් එක ඇඳලා තව ටිකක් ඉස්සරහට දුවන එක තියෙනවනේ මම ඒකට අරකම කොපි කරලා කකුල් ටික විතර පොඩ්ඩක් රොටේට් කරා. එතකොට නිකන් අර සර්කල් එකක් විදිහට දුවනවා වගේ පේනවා අපිට. කාටුන් කැරක්ට මේ විදිහට අඳිද්දි ප්‍රධානම දෙයක් තමයි මේ මුලින්ම කටු සටහන් ඇඳගන්න එක. එතකොට අපි දන්නවා අපේ වීඩියෝ එක කොහොමද මොකද්ද මේ ඇනිමේෂන් එක කොහාටද යන්නේ කොතනද ඉවරන්නේ කියලා. නැත්තම් පළවෙනි කැරක්ටර් එකේ ඉඳලා හොඳට ඇඳගෙන ගියොත් එහෙම දවස් ගාණක් අඳින්න වෙනවා. මුලින්ම අපි මේ කැරක්ටර් කැත වුණාට කමන්නේ කටුවට කෑ ගහන ටික දුවන ටික එහෙම මුල් ෆ්‍රේම් ටික ඇඳගන්න. පස්සේ ඊළඟ පියවර තමයි මේ විදිහට අර කලින් ඇඳගත්ත කටු සටහන මේ ඔපෑසිටි එක අඩු කරලා ඒක උඩින් අලුත් කැරක්ටර් ලස්සන්ට ස්මූත් එකට ඇඳගන්න.
මං මෙතන මේ ලයින්ටික ගහගෙන යන මොකද ම මේ කැරක්ට එක පාට කරන්න හුඟක් ඇංග මුණහෙම පාට කරන්න නෑගෙල් අයිඩියගෙන් ගද රිකෝ ඇනිමේෂන් ලගේ හුඟක් කර සාමාන්‍ය මේ වගේ ලයින් කැරක්ටන් තිීන් මං උන්න අතත් ඇඳ ගත්තා අනිත් පැත්තට යත කොපි පේස්ට අද්දා ගන්න එතකොට වැඩේ කාලී තිරි ෆ්‍රේම් බයි ෆ්‍රේම් ඇනිමේෂන් මේ නිකං අර 2D පපට් හදනට වඩා කාලි ගත වෙනවා එහින්ද අපි කාල ඉතුර කරගන්න හුඟක් එකම කැරක්ට එක අවශ්‍යටක කොපි කරල ගන්නවා ඩුබ්ලිකේට්ටේ හදාගන්නවා එකල පොඩ එහෙමේ රොටේට් කරනවා ඒ වගේ දෙවලින් අපට කාල ඉතුර කරගන්න පුළුවන් දැම මේ වගේ අධිතා මේ ටිප් මතක් කනේ හිද ඔගොල් වීඩියෝක ස්කිප් නොකර බලන්න කටේ දත්ටිකත් ඇඳගත්තා මේ ටස්සේ උගුර දණ්ඩ සාමනෙන් කාටුන් වල කෑගහත් උගුරු දණ්ඩ එහෙමනිකම ගලනවා ඒක ඇඳගත්ත තොට තමාර ෆිලින්න ගෙන්නේ එක රියලිස්ටික් වගේ දුවන ෆ්‍රේම් ටිකෙත් ඔන්න ගහගත්ත කටු සටහා නොඩීම් ලස්සන්ට කැරක්ට එක ඇඳගන්නවා මේ මෙතැන්තින් ඕගලන්ට නිදහස තින ඕන විදිට එහ මේ කරලා කැරක්ට එක ලස්සන කරගන්න දර කලින් එක ස්කෙච්චක තියෙන හින්දා කටු සටහන තියෙන හින්ද අපිට නිගං අර කැරක්ට එක ඇත්ත තියෙන පරාසේ අඳුරගන්න පුළුවන් හින්ද අපිට මේ අලුතින් අදින එක අපිට ඕන දිට හදාගන්න පුළුවන්
මං මේ දුවන එකේ සපත්තු ටික විතරක් ඇඳ ගන්නවා අපි පස්සේ සපත්තු විතරක් කළු පාට දාගම් මොකද එතකොට දුවද්දියෙන් පේනවා ලස්සන්ට කකුල් ටිකන රොටෙට්ටනවා පොටක්කර ඉස්සරහට යන ෆ්‍රේම් එකත් එකන දුවන එක එකම තැන කකුල රොටේට් නොත්තේම මේ ඇනිමේට් කරද්දී නික එකම විදිට යන්න නිකම් එහින්ද අපි දුවන එක පොඩ්ඩක් ඊළඟ ෆ්‍රේම් එක පොඩ්ඩක් කැරක්ට ඉස්සරහට තියෙන්න්න ඕන තොරතානිකන් අර පැන කියනවා දැනින් ඔන්න දැන් ප්‍රධාන ෆ්‍රේම් ටික ඇඳගත්තා හුඟක් මේ ෆ්‍රේම් පහක් විතර තියන්නේ ඔගලන් උඩ අර ටයිම් ලයින් එක පේන ෆ්‍රේම් පහ ඇඳගෙන තියෙන පටන් ගන්න තැන අර ක්ෂණ ගෙන තැන ඉටස දුවන එක අපි මේවා මැදට තව උප ෆ්‍රේම් ඇඳගන්න එකන්නේ ඒ ෆ්‍රේම් ප්‍රධාන ෆ්‍රේම් දෙක ගැප් එක ෆිල් කරන්න තම මේවා ඇඳගන්න එහෙම දැන් උප ෆ්‍රේම් දෙක මැදට තව එකක් දාලා තව එකක් කැනගන්න එහෙමම අර ගැප්ටික ෆිල් කරහම කැරක්ට එක හැරෙද්දිහෙම අර පනින ගති නැතිනවා දැන් අර මේ අදක උත්සන එක වුණත් දැන් යට අදක තිබිල එකර මුඩටෙනවන එතකොට අර ප්ලේකරඇදදි පනින වගේ ගතියක් කෙනවන ඒකමන් නැති කරන්න මැදට ෆ්‍රේම්යක් අඳනවා අදක පොඩ්ඩක් තවට උඩට ඉස්සන එකක් එතකොට නිකං අර ගැන මැදහරියට වගේ අදක ඉස්සන එක තොරනියන් අර පනින ගති නැදින පොඩ්ඩ ෆිල්ලෙලෙන එක මෙහෙම ඔගොල්ලොන්ට උම්මනා තරම් මැදට ෆ්‍රේම් දාන්න පුළුවන් එතකොට තවස් මූත්තෙනවා තමන ෆ්‍රේම් 24 වගේ කාටුන් වල මෙහෙම මේ 24ක් තියෙනවනේ මේකෙම 3යි තියෙන්නේ එක ඇක්ෂන් එක හිතන්නක මේ ඇක්ෂන් එකට 24ක්කා ගැන්න මේ මාර ස්මූත්තකට එනවා අත උඩට කාලෙගතයනවා ඉතින් කාලේ සේව් කරගන්න තම අපි මගේ පොඩි ෆ්‍රේම් ටිකක් දාගෙනන්නේ මේක අර දුවන එක හින්දා ඔන්න මං අර සර්කල් ඉෆෙක්ට ඇත්දාගත්තා මේ රා හැනිමේට වල තියෙනවා ගැන එකම දේ වෙනවන එකට සර්කල් ඇත්දාන්න පුළුවන් එකල දාලාප්ට එක මේ එක්වයි මනද ඇක්සෙස්සල එහට මෙහට යවන්න පුළන් මංගතින් දැම ගෙන එහට මට දුවන්න එහින්දා පොනට ගිහිල්ල මෙහාට ඇද්දා එතකොට නිකන්නර දුවන වගේ පේන්නේ කාල තුර කරට තමයි ඉතින් අර පොඩි මේ වගේ ඉෆෙක්් දාන්නේ නැත්තන් අපිට ඔක්කෝම මදින්ටන මෙහටනක තැනත් පොඩ්ඩක් කර හයිට්ටගේම ජස් කර ගම එතකොට ටිකක් කර කෑගහද්දි නිකං අර
ගහ මෙහ වෙන ගතියක් එෙනවා අපට ස්කේල්ල එක අඩු කරනවා එතකොට පේනවා කෑ ගහන ගතියක් එකල්ලා ඒකත් පොඩිස කල්ලයක් වගේ දෙනවා පොඩ්ඩක් ප්ලේ කළ බලමු කැරක්ට එක නම් දැන් අවුලන්න අපි පොඩ්ඩ පාට ටිකක් දාගමු සපත්තුවලට ඇඳුමට හැට්ට එකට එතකොට තාටයක් ලස්සන්ට පේනවා මේ රිකෝ ඇනිමේෂන් ලගේ යුනික් එක තමයි අර බැක්ග්‍රවන්් එකම නිකම් මෙන්න මේ පාට අමුතු අඳුරු කහ පාටක් තියෙන ඇ බැක්ග්‍රවන්් ලෙවරයක් ඕපන් කරගෙන එක පාට කර ගත්ත මේ විදිර තව බැක්ග්‍රවන්් එක ටිකක් මොනහරි අඳගම්ම ගයක් කරීමේ තනකොල ටිකක් ක්‍රම පොඩක් කර පොලෝහෙ ඇඳගන්නවා ගයක් කරීමේ ඇතින් පේන හොඳගන්න තොරටිකක් කර රියලිස්ටික් ගතියක් කෙනවා කඳුටයක් කෙන දාගම පිශේපේ දැන්නම් අවුල නෑවගේ අපි බලාකුළු ටික්කුත් දාගමනේ ද එතකට යාක පොඩි ලුක් ඇත්තිරවාන ඇතල මං ඔන්න පේන් බගට්ටකින් පාට කරගන්න
ඔන්න කොල්ලගේ කලිසමත් පාට කරන්න යන්නේ තුඹුරු පාටත් දාගමලු මේටිකට. ඔන්න මේක තම අපි හද පැනිමේෂන් එක අපි අර මේක ඉතින් එක්ස්ප්‍රෂන් එකට කැරක්ටගෙන කෑගහනාවගෙන එකට අපි වොයිස්සක් ඇඩ් කර ගමු මේ බෙරියන් දෙනවගේ පොඩි කලිප්පයක්. එතකොට ඕගලොන්ට පේයි මේක ආතල් වීඩියක් ඉදිරෙනවා. ඉතින් තව මියසික් කනම්ම නන්දාලා ක්ෂන් හෙම දාල් මෙහම තමා රිකෝ ඇනිමේෂන්ලා ඉගොල්ලොන්ගේ වීඩියස් හදන්